අද අපි යමු used iPhone බලන්න. මේ වීඩියෝ එක used iPhone එකක් හෝ දෙකක් ගන්න ඉන්න කෙනෙකුට විතරක්ම නෙමෙයි, තොග වශයෙන් ගන්න ඉන්න කෙනෙකුටවත් ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වෙන්න පුළුවන්. මොකද මේ වීඩියෝ එකෙන් මම ඔයාලව එක්කන් යන්නේ used iPhone විකුණන shop එකකට නෙමෙයි, used iPhone එකක් දෙකක් හෝ 100ක් 200ක් වුණත් ගන්න පුළුවන් store එකකට. එහෙම කිව්වේ මෙතන ඔයාට ඇවිල්ලා නිදහසේ used iPhone එකක් දෙකක් අරන් යන්න වගේම පෙට්ටි පිටින් තොග පිටින් අරන් ගිහලා රීසේල් කරන්නත් පුළුවන් තරම් තොග මෙතන store කරලා තියෙන නිසා. ඉතින් මොකද්ද මේ used iPhone තියෙන මෙච්චර ලොකු ස්ටෝර් එක? කොහෙද මෙයාලගේ ලොකේෂන් එක? අපි දැන් ගිහිල්ලාම බලමු මොකද්ද මේ ස්ටෝර් එක කියලා. මේ තමයි 99 ස්ටෝර්. මේක තියෙන්නේ කුරුණෑගල ටවුන් එකේමයි. ඉතින් මේ විදිහට අපිට තරමක් ලොකු ස්ටෝර් ස්පේස් එකක් බලා ගන්න පුළුවන් මෙයාලගේ ස්ටෝර් එකේ. ඇතුළට යනකොටම අපිට පේන්න තියෙනවා used iPhone වගේම මෙතන brand new iPhone, Android phone සහ phone accessories ගොඩාක් තියෙනවා මිලදී ගන්න. ඔයාලට නිදහසේ ඇවිල්ලා කැමති මොඩල් එකකින් කැමති පාටකින් warranty එක්කම අරගෙන යන්න පුළුවන් used iPhone ඕනතරම් ස්ටොක් එකක් මෙයාලා ළඟ තියෙනවා. ඊළඟට විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා මෙතන සාමාන්‍ය රුපියල් ලක්ෂයට විතර අඩු iPhone වල. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් විතර පරණ iPhone වල මෙයාලා බැටරි රීප්ලේස් කරලාමයි දෙන්නේ. බූස්ට් කරලා නෙමෙයි රීප්ලේස් කරලා දෙන්නේ. හොඳ බැටරි එකක් මෙයාලා දාලාමයි දෙන්නේ. මොකද එන ඔරිජිනල් බැටරි එක දාලා දුන්නොත් එහෙම කස්ටමර්ට ඒක ගොඩක් ලොකු කරදරයක් වෙනවා කස්ටමර්ට සහ ෂොප් එකට. ඔරිජිනල් බැටරි එක පරණ ෆෝන් වල ගොඩක් හොඳට perform කරන්නේ නැහැ. මේ දාන බැටරියක් තරම් සාමාන්‍යයෙන් 160-50 වගේ බහලා තියෙන්නත් පුළුවන් ඔරිජිනල් බැටරි එක. ඉතින් එහෙම එකක් බූස්ට් කරලා දෙනවට වඩා අලුත්ම බැටරි එකක් රීප්ලේස් කරලාම දෙන එක ගොඩක් වටිනවා යූසර් ගේ පැත්තෙන් සහ ෂොප් එක පැත්තෙන් බලපුවාම. නමුත් එහෙම බැටරි රීප්ලේස් කරපු නැති ෆෝන්ස් උත් තියෙනවා. ගොඩක් හොඳ වැලියු එකක් තියෙන ෆෝන්ස් වල එහෙම රීප්ලේස් කරන්න අවශ්‍ය නැහැ. ඒ ඔක්කොම අපිට බලා ගන්න පුළුවන්. මම ෆෝන්ස් ටිකක් අතට අරගෙනම පෙන්නන්නම් මේ වගේ කන්ඩිෂන් කොහොමද සහ මේ වගේ බැටරි කන්ඩිෂන් කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ අපිට ගොඩක් හොඳ කන්ඩිෂන් එකේ iPhones මෙතන බලා ගන්න පුළුවන් used උනත් මේ වගේ හවුසින් කන්ඩිෂන් එක උනත් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ වගේ කිහිපයක් අපි වෙන වෙනම අරගෙන බලමු කොහොමද මේ වගේ කන්ඩිෂන් සහ ඇතුලේ බැටරි තත්ත්වය කොහොමද කියලා. මුලින්ම මෙන්න මේ වගේ iPhone XS එකක් අරගෙන බලන්නම්. මේකේ හවුසින් එකේ තත්ත්වය ගොඩක් දුරට හොඳයි. තැලිලා එහෙම මුකුත් මේකේ නැහැ. ගොඩක් දුරට හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා. මේකේ බැටරි එක අපිට බැලුවොත් 100% තියෙන්නේ. ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ මේකේ බැටරි එක රීප්ලේස් කරලා තියෙන්නේ. මේක රීප්ලේස් නොකර පාවිච්චි කරන්න බෑ. මේ iPhone XS කියන ටිකක් විතර පරණ iPhone එකක් දැන්. ඉතින් බැටරි එකක් රීප්ලේස් කරලාම දෙන එක ගොඩක් වාසියක් යූසර්ට. ඉතින් iPhone XS විවිධ කලර්ස් වලින් අපිට මෙතන බලා ගන්න පුළුවන්. මේ තියෙන iPhone 13 Pro Max එකක්. මේකෙත් ගොඩක් හොඳ housing condition එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය මට්ටමේ wearing signs තියෙනවා. නමුත් used iPhone එකක් විදිහට මේක ගොඩක් හොඳ මට්ටමට අපිට තියෙනවා බලා ගන්න පුළුවන්. physical condition එක ගොඩක් හොඳ මට්ටමේ අපිට මේ iPhone එකෙත් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි iPhone 12 එකක් අරන් බලමු. මේකෙත් ගොඩක් හොඳ physical condition එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. වැටිලා තැලිලා වගේ එහෙම මොකුත් signs මේකේ නැහැ. ගොඩක් හොඳ මට්ටමේ phones මෙයාලා ළඟ තියෙනවා කිව්වේ ඒකයි මම. ඔයාලට ඇවිල්ලා check කරලා බලලාම ගන්න පුළුවන්. physical condition සහ hardware software දෙකම මෙතනින්ම check කරලා ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ iPhone 12 එකත් අපි බලමු settings වලට ගිහිල්ලා කොහොමද තත්ත්වය කියලා මේකේ. මේකේ battery එක service වෙట్లా තියෙන්නේ 76 තියෙන්නේ. මේකේ battery එක ගොඩක් දුරට original battery එක වෙන්න පුළුවන්. 76ක් තියෙනවා battery service තියෙන්නේ. සාපේක්ෂව මේ වගේ බැටරි එකක් ටිකක් අඩුවෙන් perform කරනවා වෙන්න පුළුවන් දාපු අලුත් බැටරි එකකට වඩා. ඒකයි මම කිව්වේ මෙයාලගේ බැටරි එක දාපු ඒවත් තියෙනවා. එහෙම නැත්නම් මේ වගේ ඔරිජිනල් බැටරි තියෙන ඒවත් තියෙනවා. ඒක ඔයාලටම මෙතනින් check කරලා බලලා ගන්න පුළුවන්. මෙතන තියෙන බැටරි එක තමයි service වෙట్లా තියෙන්නේ. එහෙම තමයි මේ iPhone 12 එකේ තත්ත්වය අපිට බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් අරගෙන බලමු 13 Pro එකක්. මේකත් අපිට ගොඩක් හොඳ physical condition එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට මේ iPhone 13 Pro එකෙත් අපි ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා. මේකෙත් බැටරි එක අපිට බලා ගන්න පුළුවන් 90ක් තියෙනවා. මේක සමහරවිට රීප්ලේස් කරපු එකක් වෙන්නත් පුළුවන්, ඔරිජිනල් එකක් වෙන්නත් පුළුවන්. කොහොමත් 90 කියන්නේ හොඳ වැලියු එකක් අපිට සාමාන්‍ය පාවිච්චියේදී ප්‍රශ්නයක් වෙන්නේ නැතුව පාවිච්චි කරගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට අපිට box එකත් එක්කම iPhone 15 එකක් තියෙනවා. මේක දැනටම sold වෙලා තියෙන්නේ. මේකේ අපිට බැටරි එක බැලුවොත් මේ විදිහට 91ක් තියෙනවා බලා ගන්න පුළුවන්. cycle count 313ක්. මේ විදිහේ හොඳ කන්ඩිෂන් ෆුල් සෙට් බොක්ස් ෆෝන්ස් පවා මෙතන තියෙනවා. ඔයාලට ඇවිල්ලා චෙක් කරලා බලලම ගන්න පුළුවන්. ඔයාලට පේනති සීරීමක්වත් නැති බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එකට තියෙනවා මේ ෆෝන් එක. ඉතින් මෙන්න මේ වගේ තමයි iPhone සාමාන්‍යයෙන් අපිට බලා ගන්න තියෙනවා. ඔයාලා එකින් එක චෙක් කරද්දී පිළිවෙලකට බලලා ගන්න. මොකද ඔයා ගන්න කලර් එකේ ෆෝන් එක තෝරගෙන ඒකේ කන්ඩිෂන්ස් බලලා ඒකේ බැටරි එක බලලා වෙනම චෙක් කරලා බලලා ගන්න පුළුවන්. ඔයාට ඇතිතරම් වෙලාවක් අරගෙන මෙතනින් ඔයාට අවශ්‍ය තරම් ස්ටොක් එකක් මෙතන තියෙනවා. නමුත් ස්ටොක් එක නිතරම ඉවර වෙනවා සහ අප්ඩේට් වෙනවා. ඔයාලා එන්න කලින් කෝල් එකක් දීලා ඉන්න අනිවාර්යයෙන්ම ඔයාට අවශ්‍ය කරන ෆෝන් එක මෙයාලා ළඟ තියෙනවද ස්ටොක් තියෙනවද කියලා අහලා. මොකද මෙතන ෆෝන්ස් ගොඩක් කට්ටිය අරන් යන නිසා. මේ හැම used iPhone එකකටම මෙයාලා මාසයක් ෆෝන් warranty එකක් දෙනවා. ඒත්
ඒත් එක්කම ඔයාගේ පරණ ෆෝන් එකක් තියෙනවා නම් ඔයාලට ඒක ට්‍රේඩ් කරලා බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකක් හෝ යූස්ඩ් iPhone එකක් ගන්නත් පුළුවන්. ඒක මෙයාලත් එක්ක කතා කරලා ඔයාලා ඩිස්කස් කරගන්න ඕනේ. ඉතින් එහෙම ඔප්ෂන් එකක් පවා මෙයාලා ළඟ තියෙනක ගොඩක් වටිනවා. මොකද මම වුණත් ඒ ඔප්ෂන් එකෙන් තමයි 17 Pro Max එක buy කරේ මෙයාලගෙන්ම. ඒ වගේම ඔයාලට අවශ්‍ය ඕනම Apple product එකක් pre order කරලා මෙයාලා හරහා ගෙන්න ගන්නත් පුළුවන්කම තියෙනවා. ෆෝන්ස් විතරක් නෙමෙයි ෆෝන්ස් accessories, tempered glass එකයි back cover එකේ නම් ගොඩක් දේවල් මෙතන ඔයාලට ගන්න පුළුවන්. ගොඩක් හොඳ branded accessories මෙතන තියෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් ලොකු ප්‍රයෝජනවත් දෙයක් දැනගන්න ලැබෙන්නේ නැති කියලා මේ used iPhone එකක shop experience එක ගැන. ඇත්තටම shop එකක් නෙමෙයි store experience එක ගැන. ඉතින් ඔයාලා used iPhone business එකක් කරන්න ඉන්නවා නම් ෆෝන් එකක් දෙකක් වගේම box fitting අරන් ගිහලා විකුණන්න උනත් මෙතන contact කරගෙන ඕන තරම් stock එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි එකක් දෙකක් ගන්න ඉන්න කෙනෙකුට උනත් ගොඩක් හොඳ collection එකක් තියෙන නිසා බය නැතුව ඇවිල්ලා check කරලා බලලා ගන්න පුළුවන්. මාසයක් phone to phone warranty තියෙන නිසා ඔයාට බය නැතුව මෙතනින් ෆෝන් එකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එක බැලුවේ තවමත් subscribe කරන්නේ නැතුව නම් දැන් Apple things subscribe කරන්න, bell notification එකත් all දාන්න. එහෙමනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හමුවෙමු. එකතුලා ඉන්න Apple thing එක්ක. A long road and the money's gone. All the games where you played your part from the very start just to come this far. You should know I believe in you. Every race you run, you're my